ආබල යකෝ අද හම්බෙච්ච එක හොඳයි නොවැ. එහෙනම් මොනේ බං උඹ කරන්නේ මෙහි? අපි මේ ලොකු වැඩකට පුරුදු වෙනවා නොවැ. එහෙනම් උඹ ලොකු වැඩකට පුරුදු වෙනයි ගුරුනාන්සේ? එහෙයි. එහෙනම් ඉතින් මෙහෙ මොනයි කරන්නේ? ආවා උඹ හොයාගෙන. එහෙමයි. උඹත් ඕන නොවැ එදාට. හොඳයි නේ නා සන්තෝෂයි. උඹ දන්නවද අර රංගදිනෝ? ඒ අපේ මොකද? කණ්ඩායම ඒ මොකද? අර නටන කණ්ඩායම නැටුම් කණ්ඩායම අපේ මේ නැටුම් කණ්ඩායම ඔව්. උඹත් එන්න ඕනේ එදාට අපි ජසට නටන්නයි ඉන්නේ. උඹට එන්න නම් පුළුවන් හැබැයි දැනගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. උඹ දන්නවද යකෝ එදාට ලංකාවේ හොඳ ගායිකාව ගොඩකුත් එනවා. එහෙනම් කවුද ගුරුනාන්සේ ඉන්න ගායිකාව? කොරින් අල්මේද අර නටවලා ගන්නේ. ලැජ්ජාවේ බෑ. එනවද? එනවා. එතකොට ලක්ෂ්මන් හේවා විතරන අර ටිකක් හොඳ ටිකක් නිවිත්ත සින්දු කියන්නේ. හිමීට යන එකත් හොඳයි වෙලාවකට. ඒ වගේම අපේ ඉසුරු අයියා ඉසුරු ජයරත්න ඔව් මෙහෙමද ඉන්නේ. එහෙනම් එයාත් එනවා එදාට. එහෙනම් ඒ වගේම අර නාඩගම්කාරයෝ එකේ කෝකිල පවන් පවංග ගහනවා. ඔව් ඒ කොළුවත් එනවා එදාට. දාට ඒ වගේම මේ අර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම මෙහි ඔව් අර හස්ති ලයිව් බෑන්ඩ් ඔව් ඒ කොල්ලෝ ටිකත් එනවා. ඒ වගේම පූරක වගකීම සජිත ඔව් අපේ සජිත ළමයා තමයි පූරක වගකීම කරන්නේ. ඒ වගේම DJ වලින් DJ කසුන් ඩර්ටි කෝඩ්ස් ඔව් ඒ කොළුවත් එනවා. එහෙනම් බොහොම ලස්සනට උඹ කැමතියි හැමෝටම. බොහොම ලස්සනට තියෙයි වගේ වැඩේ එහෙනම්. ඒ වගේම උඹ කැමතිම තව දෙයක් තියෙනවා. ඒ මොනවද? කෑමබීම අම්මා කෑම ගුරුනාන්සේ. කෑම බීම ඒ වගේම බීම වර්ගත් ඔක්කොම එදාට තියෙනවා. එහෙනම් හොඳයි ගුරුනාන්සේ. දැන් කියන්නකෝ ගුරුනාන්සේ මේ වැඩේ කොහෙද වෙන්නේ කියලා. ඊට කලින් මං උඹට කියන්නම් වැදගත් දෙයක්. මේක මේ උතුම් කාර්යකුත් තියෙනවා නෝෑ. මේ වකුගඩු සමස්ත ලංකාව වකුගඩු රෝගීන්ට මේකෙන් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් ලැබෙන ආදායමෙන් සම්පූර්ණ කොටසක් දෙනවා ඒගොල්ලොන්ට. ඒගොල්ලොන්ගේ සුභසිද්ධියට ඔව් ලංකාවේ වකුගඩු රෝගීන්ට මොකද ගුරුනාන්සේ ඒ වැඩේ? මේක ප්‍රාණ කියලා. මෙහෙ ඉන්න ශ්‍රී ලාංකික නෝර්ත් වෙස්ට් ඇසෝසියේෂන් එකෙන් තමයි ඒක කරන්නේ. ආවට අයිබෝ වේවා ඒ වගේ වැඩ කරනවනේ. ඇත්තටම හොඳ වැඩක් ඒක. දැන් උඹ ඔච්චර කතා කරත් දවස දන්නවද? එන්න ඕන. දවස දන්නේ ඉතින් උඹ කියන්න එපා. උඹ එහෙනම් ගිහක ඉන්නවද? ඒක තියෙන්නේ මැන්චෙස්ටර් වල විතින් ෂෝ ග්‍රවුන්ඩ් කියලා. උඹට හොයාගන්න පුළුවන් වෙයි. මට හොයාගන්න පුළුවන් වෙයි නේද? හරි බේස් උඹ Google Map එකේම දාගෙන හොයාගෙන වරෙන්. Google Map එකෙන්ම තමයි මම යන්නේ. මට හිතන්නේ හරිම ලේසි තැනක් ඕක. උඹ එංගලන්තයට අවිල්ලා ටිකක් මොඩ් වෙලා ඉන්නේ. මොඩ් දෙන මොඩ් වෙනවෝ. එහෙනම් එදාට හමුවෙමු. එදාට හම්බුවෙමු එහෙනම්. එහෙනම් ආයිබෝ වේවා. ආයිබෝ වේවා. සම්පූර්ණ මාධ්‍ය මෙහෙවර සඳහා පූර්ණ අනුග්‍රහය JW Super Store Manchester